සුබ දවසක් හැමෝටම මේ වෙද්දී 2025 A level exam එකට හරියටම තවත් මාසයක කාලයක් ඉතුරුලා තියෙනවා. මේ මාසයේදී chemistry අපේ මොකක්ද වැඩ පිළිවෙල කියන කාලට පැහැදිලි කරන්න යන්නේ. හරි. මුලින්ම අපි මේ මාසයේදී සුපුරුදු පරිදි MCQ plan, ඒ වගේම essay plan, organic plan සහ full paper class ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. MCQ plan එක අපි මාස 4ක් ඔයාලත් එක්ක මේ වෙද්දී points 48ක් කතා කරලා අවසන් කරලා තියෙනවා. ඔයාලට මේ මාසයේදී සඳුදා බදාදා සිකුරාදා රාත්‍රී 10 සිට අපි MCQ plan විභාගෙදී වැඩිපුරම අහන්න පුළුවන් මාතෘකාව වලට අදාළ MCQ කතා කරනවා. ඒ වගේම කතා කරන කොටසෙන් ඔයාලත් එක්ක MCQ 10ක් අපි ඩිස්කස් කරනවා. හරි මේ මාසෙත් ඔයාලට සුපුරුදු පරිදි theory tute එකක් ඒ වගේම MCQ අඩංගු වෙනම tute එකක් ඔයාලට දෙකක් තියෙනවා. පන්ති වලට live පන්ති වලට join වෙන්නත් පුළුවන්. ඒ වගේම කැමති වෙලාවක recordings කැමති වාර සංඛ්‍යාවක් ඔයාලට බලන්නත් පුළුවන්. හරි ඒ වගේම essay plan වලදී මේ මාසෙදී අපි SPD inorganic දෙවනි ප්‍රශ්නය ව්‍යුහගත රචනා දෙවනි ප්‍රශ්නය සාකච්ඡා කරමින් short note වලින් මතක් කර දෙන SPD ටික මතක් කරමින් අපි 2016 සිට 2025 දක්වා විභාගයට ආපු ව්‍යුහගත රචනා ප්‍රශ්න සියල්ල වලත් එක්ක කතා කරනවා. ඒ වගේම සමතුලිතතාවය විශේෂයෙන්ම KPKC ප්‍රශ්න අපි වලත් එක්ක මේ මාසෙදී කතා කරන ප්‍රශ්න අංක 5ට essay plan එකට අනුව අපි ඔයාලට රෙඩි කරනවා. හරි essay plan සවුද රාත්‍රී 7 සිට රාත්‍රී 10 දක්වා ඔයාලට essay plan සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේ මේ මාසෙදි ඔයාලට full paper class එක full papers දෙකක් මේ මාසේ එනවා. full papers දෙකට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉරිදා රාත්‍රී 7 සිට රාත්‍රී 10 දක්වා ඔයාලට full paper class එක join වෙන්න පුළුවන්. පුතේ ඔයාලට මේ වෙද්දී organic plan එකට සම්බන්ධ දරුවන්ගේ organic plan වල අවසාන මාසේ මේ මාසේ ඔයාලට මේ වෙද්දී පරිවර්තන 1210ක් අදාළ ටියුට්ස් එවල තියෙනවා. පරිවර්තන 1000කටත් වඩා වල මේ විදිහ හදලා තියෙනවා. අවසාන මාසයේදී අවසාන පරිවර්තන 200ත් එක්ක ඊට අදාළ තීර ටියුට් එකක් ඔයාලට ලැබෙනවා. ඊට අමතරව ඔයාලට අපි පරිවර්තන 500 සිට 1200 දක්වා සියලු ආන්සර් බුක් එක ඔයාලට ලැබෙනවා. ඊට අමතරව අපේ වැදගත්ම පොත පරිවර්තන 80ක් ඩිස්කෂන් වීඩියෝත් එක්ක පොතක් ඔයාලට මේ මාසේ ගන්න පුළුවන්. මේ මාසේ ලැබෙනවා. ඊට අමතරව අපි ඔයාලට මේ මාසේදී පස්වෙනි විභාග ප්‍රශ්න පත්‍ර වලට අදාළව MCQ බුක් එකක් අපි ඔයාලට දෙනවා. ඒතර ඕගනික් ප්ලෑන් එකටත් ඔයාලට join වෙන්න අවසාන රෙකෝඩින්ග්ස් කීපයත් එක්ක live පන්තියක් මේ මාසෙදී ඕගනික් ප්ලෑන් වලට තියෙනවා. හරි ඒත් එක්කම පැහැදිලි කරන්නම් මේ මාසෙදී පන්ති වලට join වෙද්දී ඔයාලට සුපුරුදු විදියටම අපේ වෙබ්සයිට් එක හරහා පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්. awonline.lk වෙබ්සයිට් එක හරහා ඔයාලට පන්ති වලට බොහොම පහසුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන් Zoom වගේ. හරි ඒත් එක්කම මේ මාසෙදී ඔයාලට කලින් මාසවලදී වගේම රෙකෝඩින්ග්ස් අන්ලිස්ටඩ් විදිහට අපි YouTube හරහා ඔයාලට බලන්න දෙනවා 071යි 100යි 77යි 33 කියන නම්බර් එකකින්. ඒ වගේම ඔයාලට පන්ති සම්බන්ධ වැඩි විස්තර සඳහා 071යි 700යි 77යි 33 නම්බර් එකෙන් දැනගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට ටියුට් සම්බන්ධ 070යි 70යි 10844 කියන නම්බර්ස් වලින් වැඩි විස්තර දැනගන්න පුළුවන්. හරි. අපි පන්තියේදී ඔයාලට මේ මාසයේදී ඔයාලට කැමති වාර සංඛ්‍යාවක් කැමති ප්‍රමාණයක් කැමති වෙලාවක රෙකෝඩින්ග්ස් බලන්නත් පුළුවන්. ඒ වගේම සියලු පන්ති වල ලයිව් ජොයින් වෙලා ඔයාලට ගැටලු සියල්ල නිරාකරණය කරගෙන එක්සෑම් එකට හොඳට මුහුණ දෙන්න ඕනි හැම දෙයක්ම අපි මේ මාසෙත් ඔයාලත් එක්ක කතා කරනවා. හරි මේ මාසේ MCQ plan එකේදී අපි points 12ක් මේ මාසෙත් අපි කතා කරනවා. ඔයාලට HN නෝට සමත රසායන ඉනෝගනික් FE FE3+ සමත රසායන D block වලින් ඒ වගේම SPD වල සිලබස් එක පුරාම තියෙන sodium hydroxide සහ ammonium hydroxide පිටේකට අපි කතා කරනවා. ඒ වගේම ඕගනික් ආම්ලිකතාව විචරණය ඕගනික් වල එස්ටර් ජල විච්ඡේදන ආම්ලික ජල විච්ඡේදන බාෂ්මික ජල විච්ඡේදන ගැන ස්ටෝල් ප්‍රශ්න අහන විදිහ ගැන අපි කතා කරනවා. ඒ වගේම ඕගනික් වල ඇනලින් සම්බන්ධ රසායන අපි ඔයාලත් එක්ක මේ මාසෙත් සාකච්ඡා කරනවා. ඒත් එක්කම ඉන්ඩස්ට්‍රියල් කෙමිස්ට්‍රි වලින් කර්මාන්ත වල බහුවයක වැදගත්ම කොටසක් එසේ වලටත් එන්න පුළුවන් කොටසක්. ඒ වගේම ස්වභාවික රබර් ඒත් එක්කම ජෙනරල් කෙමිස්ට්‍රි වලින් තාප යෝජන ආශ්‍රිත ගැටලු අපි ඔයාලත් එක්ක කතා කරනවා. ඒ වගේම අවසාන සැදී අපි තාප රසායන ආශ්‍රිත ගැටලු රාවුල් නියමයේ ආශ්‍රිත ප්‍රස්ථාරික ගැටලු සහ KPKC සම්බන්ධ MCQ අපි කතා කරනවා. මේ මාසෙදී අපි ඔයාලත් එක්ක MCQ points 12ක් කතා කරන ගමන් මාසයේ අවසානයේදී අපි මීට අමතරව මේ දක්වා කතා කරපු සියලු MCQ points 60ක් ඔයාලත් එක්ක බොහොම අඩු කාලයකින් අපි කතා කරලා නැවත වතාවක් ඉක්මනින් මතක් කරලා දෙනවා ඔයාලට එක්සෑම් එකට කලින්. ඒක අපි වෙනම ඔයාලා පන්තර ජුනි ළමයි ෆ්‍රී ජොයින් වෙන්න පුළුවන්. ෆ්‍රී වැඩක් අපි ලස්සන වැඩක් කරනවා. මේ දක්වා කතා කරපු සියලු points ටික අපි බොහොම කෙටි කාලයකින් ඔයාලට මතක තියාගන්න පුළුවන් විදිහට ඉක්මනින් මතක් කර දෙන වැඩ පිළිවෙලක් අපි සූදානම් කරනවා. ඒක ගැන අපි ඉස්සරහද වීඩියෝ එකකින් ඔයාලට දැනුවත් කරන්නම්. ඒ වගේම පන්ති සම්බන්ධ දැනුවත් වීම සඳහා ඔයාලට පහලින් තියෙන description එකේ WhatsApp group එකට join වෙන්න පුළුවන්. ඒ වගේම ඊට අදාළ විස්තර පන්ති සම්බන්ධ වෙලාවන් සියලු විස්තර අපේ description එකේ තියෙන ඔයාලට ඒහා සම්බන්ධ වැඩි විස්තර දැනගන්න පුළුවන්. හරි ඔක්තෝබර් මාසයේදී ඔයාලගේ
කෙමිස්ට්‍රි වල අඩුපාඩු ටික හදාගෙන එක්සෑම් එකට හොඳින් මුහුණ දෙන්න ඕනි වැඩ පිළිවෙලත් එක්ක ජොයින් වෙමු. අපි නැවතත් MCQ plan එක ඉක්මනින් හම්බ වෙමු.